මොහොතකට හිතන්න ඔයා කන්දකින් පල්ලට එක පාරටම වැටෙනවා. හැබැයි මේ වෙලාවේදී ඔයා උදව් ඉල්ලලා කෑ ගැහුවත් කාටවත්ම හෙන්නේ නැහැ. එහෙම නැත්තම් දැන් ඔයා ඉන්නේ කොච්චර ලිව්වත් ලියලා ඉවර කරගන්න බැරි විභාගයකට මුහුණ දෙමින්. ඊළඟ තප්පරේදී ඔයා ලොකු පිරිසකට දේශනයක් දෙන ගමන් ඉන්නේ. හැබැයි මේ වෙලාවේදී ඔයාගේ ඇඟේ නූල් පොටක්වත් නැහැ. නිමේෂයකින් ඔයා තේරුම් ගන්නවා මේ හැම දෙයක්ම හීනයක් කියලා. ඉතින් ඊළඟ තප්පරේදී ඔයා ලොකු කුරුල්ලෙක් වෙලා නිදහසේ පියඹලා යනවා. මෙන්න මේ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් කෙනෙක් හීනයක් විදිහට දකින්නේ. මේ හීන කියන මාර්තුකාවේ ඇතුළට කිමිදලා බැලුවොත් ඊටත් වඩා වැදගත් දේවල් අපිට හොයාගන්න පුළුවන්. ඉන්න එකක් තමයි මේ lucid dreams කියන්නේ. lucid dreams වැදගත් වෙන්නේ ඒක ඉතාමත් තාත්විකයි. මේක කොච්චර තාත්විකද කියනවා නම් ඔයාටවත් හිතාගන්න බෑ. ඔයා මේ ඉන්නේ ඇත්තම ලෝකෙද එහෙම නැත්නම් හීනයක් ඇතුළේද කියලා. ඔයා Avatar, Inception එහෙම නැත්නම් 1899 වගේ කතාවක් බලලා තියෙන කෙනෙක් නම් මම මේ අද කතා කරන්නේ ඊට හුඟක්ම සමාන සිද්ධියක් ගැන. හැබැයි මෙතනදී ඔයා simulation theory එකයි lucid dreams කියන එකයි පටල ගන්න එපා. මොකද මම මේ උදාහරණ විදිහට ගත්ත කතා තුනේම පාදක කරගෙන තියෙන්නේ simulation theory එක කියන මීටත් වඩා හුඟක් සංකීර්ණ සංකල්පයක්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දවසකට අඩුම වශයෙන් පැය 6ක්වත් නිදා ගන්නවා. හැබැයි ඔයාට අත්දැකීමක් තියෙනවා කවදාවත්ම ඔයා පැය 6ක් තරම් දිගු නිින්දක් ලබාගෙන නැහැ කියලා. මේකට හේතුව තමයි ඔයා දකින හීන වලින් 90%ක් විතර ඒ වෙලාවෙම අමතක වීම. ඉතුරු 10% ගැන මම දරන්නේ මේ වගේ මතයක්. සමහර විට ඔයාට අත්දැකීමක් ඇති මීට කාලයකට කලින් දැකපු සමහර හීන ඔයාට තාමත් හොඳ හැටි මතක බව. ඒ වගේ හීන ඔයාට මතක හිටින්නේ ඒ හීන වලින් ඔයා හුඟක් වින්දනයක් ලැබපු නිසා. ඒ තරම් අතලොස්සක් වෙච්ච හීන තමයි අර 100ට 10ට ඇතුළත් වෙන්නේ. බොහෝ විට ඔයා මේ දකින හීනවලදී හීනේ පටන් ගත්තේ කොහොමද? ඒ වගේම ඉවර කරේ කොහොමද කියලා ඔයාට මතක හිටින්නේ නැහැ. හැබැයි lucid dream එකක් වෙනස් වෙන්නේ සරලවම මෙන්න මෙතනින්. ඔයා lucid dream එක කොතන හිටියත් ඒ හීනේ දිගේ ආයෙත් පස්සට ගිහිල්ලා මේ හීනේ පටන් ගත්තේ කොහොමද කියලා ඔයාටම බලා ගන්න පුළුවන්. මේක මම තවත් පැහැදිලි කරොත් ඔයා හිතන්න ඔයා ඉන්නේ රේල් පාරක් මැද කියලා. ඔයා දකින්නේ සාමාන්‍ය හීනයක් නම් ඔයාට කොහොමත්ම හිතා ගන්න බෑ ඔයා කොහොමද මෙතෙන්ට කඩා වැටුනේ කියලා. හැබැයි ඔයා දකින්නේ lucid dream එකක් නම් ඒ හීන දිගේ පස්සට ගිහිල්ලා ඔයාටම හොයාගන්න පුළුවන් ඔයා එතෙන්ට මතු වුනේ කොහොමද කියලා. ඒ වගේම ඔයා සාමාන්‍ය හීනයක් ඇතුලේ ඉන්නවා නම් ඔයාට අත්වල රේඛා වගේ දේවල් පැහැදිලිව පේන්නේ නැහැ. සමහර විට ඔයාගේ ඇඟිලි ඇද වෙලා පේන්නත් පුළුවන්. එකාතකට මේ විදියට ඔහේ ගලාගෙන යන කිසිම සම්බන්ධයක් නැති හීන අපිට ඕනි විදියට වෙනස් කරන්න විදියකුත් නැහැ. අන්න ඒකයි lucid dreams වල විශේෂත්වය. මේකෙදි අපිට කැමති ඕනි දෙයක් කරන්න පුළුවන්. පියාඹන්න ආසයි නම් ඒකට කිසිම බාධාවක් නැහැ. අමුතු විදිහේ යාන වාහන පදවන්න ඕනි නම් ඒකට කිසිම බාධාවක් නැහැ. අතීතයට හෝ අනාගතයට යන්න අවශ්‍ය නම් ඒකට කිසිම බාධාවකුත් නැහැ. මොකද මේ හීන ලෝකේ පරිසරයේ තනිකරම තියෙන්නේ ඔයාගේ පාලනය යටතේ. කැමති දෙයක් ගොඩනගන්න ඒ වගේම කැමති දෙයක් කරන්න කිසිම බාධාවක් නැහැ. මෙහෙම කරන්න පුළුවන් නම් කවුද lucid dreams වලට අකමැති වෙන්නේ? මෙන්න මේ හින්දා තමයි සමහර සල්ලි තියන අය lucid dream කෙනෙක් වෙන අදහසින් ඉතාමත් මිලාදික මෙඩිසින් සහ ට්‍රීට්මන්ට් වලටත් යොමු වෙන්නේ. හැබැයි ඔයාට lucid dream කෙනෙක් වෙන්න ඕනි නම් මේ විදියට සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම lucid dream කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මම තව ඩිංගකින් කතා කරන්නම්. ඊට කලින් මට මේ දේ ඔයාලට කියන්න ඕනි. විශ්ලේෂකයන් පවසන්නේ lucid dreams වැඩිපුරම දකින්නේ වැඩිහිටියන්ටත් වඩා පුංචි ළමයි. මේකට හේතුව තමයි වැඩිහිටියෙකුයි පුංචි ළමයෙකුයි සැසඳුවොත් මේ දෙන්නගෙන් ඇක්ටිව් ඉමේජිනේෂන් එකක් තියෙන්නේ පොඩි ළමයින්ට විතරයි. හොඳම උදාහරණය තමයි ඔයා පුංචි ළමයෙක්ගෙන් ඇහුවොත් වැඩිහිටියෙක් වුණ දවසට කවුරු වෙන්න කැමතිද කියලා. එයා හුඟක් විට කියන්නේ බැට්මෑන් වෙන්න, එහෙම නැත්නම් සුපර්මෑන් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ දේවල් මේගොල්ලොන්ට හීනෙන් පේන එක මහා ලොකු දෙයක් නෙවෙයි. හැබැයි වැඩිහිටියෙක් වුණ ඔයා දන්නවා මේ වගේ දේවල් සැබෑ ලෝකෙදි කවදාවත්ම වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපි දකින හීනයක් කොටස් 4කට බෙදෙනවා. ඒ පියවර 1, 2, 3 සහ REM step විදිහට. පළවෙනි පියවර ඉතාමත් පැහැදිලි. මොකද මේක තමයි නිින්ද යාම සහ පියවිසියෙන් ඉන්න අතර කාලය. මෙතනදිම තමයි මනස නිදහස් වීම සහ මසල් රිලැක්ස් වීමත් සිද්ධ වෙන්නේ. මේ ඇස් පියවෙන ගතිය විනාඩි 5ත් 10ත් අතර කාලයකින් අවසන් වෙනවා. දෙවෙනි ස්ටෙප් එකේ තමයි ඔයාගේ නිින්දෙන් 140ත් 60ත් අතර කාලයක් ගත කරන්නේ. මේ අවධියේදී තමයි ඔයාගේ මොළෙන් නිකුත් වෙන තරංගවල ප්‍රබලත්වයත් වැඩි වෙන්නේ. ඊළඟ පියවර තරමක් වැදගත් එකක්. මොකද මෙතනදී තමයි ඊළඟ දවසට අවශ්‍ය කරන ශක්තිය සහ මාංශ පේශී වර්ධනය සිද්ධ වෙන්නේ. ඒ වගේම ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් වෙන්නේත් මෙන්න මේ අවධියේදීම තමයි. හතරවෙනි ස්ටෙප් එක, ඒ කියන්නේ REM ස්ටෙප් එකේදී තමයි ඔයාගේ S2 වේගෙන් ක්‍රියා කරන්න පටන් ගන්නෙ. මේ ස්ටෙප් එකට එන්න හුඟක් දෙනෙක්ට විනාඩි 90ක් විතර ගත වෙනවා.
ඒ වගේම ලූසි ඩ්‍රීම් එකක් දකින්න වැඩි ඉඩ කඩක් තියෙන්නේත් මෙන්න මේ ස්ටෙප් එකේදී. දැන් මං කියන්නම් ඔයා ලූසි ඩ්‍රීම කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඔයාට මං කලින් කිව්වා ඔයා දකින හීන වලින් 90%ක් විතර ඔයා අමතක කරනවා කියලා. අර ඉතුරු 10% මතක හිටින කොටස ඔයා පොතක හැමදාම ලියන්න ඕනි. මේකට කියන්නේ ඩ්‍රීම් ජර්නල් එකක් කියලා. ඉතින් ඔයා කාලයක් තිස්සේ මේ ඩ්‍රීම් ජර්නල් එක ලිව්වහම වෙන්නේ ඔයා ඒ හීනේ ඉතුරු ඩිංග දකින්න ටික දවසකින් පටන් ගන්නවා. මේ විදිහට එකම හීනට ආයෙත් ඇතුල් වෙන්න පටන් ගත්තට පස්සේ කාලයත් එක්ක ඔයාට ඒ හීනේ පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් හීන ලෝකෙදි කාලය ගත වෙන වේගය වෙනස් නිසා විනාඩි 5ක 10ක හීනයක් ඇතුලේ ඔයාට පැය ගාණක් වුණත් ගත කරන්න පුළුවන්. හැබැයි මේකේ භයානකකමකුත් තියෙනවා. මොකද සමහර වෙලාවට පියවි සිහියට ආවත් Taman ඉන්නේ හීනයක කියලා හිතෙන තත්වයටපත් වෙනවා. ඉන්දියාවේ සමහර ඉසිවරු වගේ අය ওই වැඩේ කරනවලු. පියවි සිහියේදීත් ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේක හීනයක් කියලාලු. ඉතින් අපි දන්නවානේ ඕනිම දෙයක හොඳ නරක දෙකම තියෙනවා කියලා. ඉතින් අපි වග බලා ගන්න ඕනි මේ දේවල් හරි විදියට භාවිතා කරන්න. ඔන්න ඕක තමයි ලූසි ඩ්‍රීම්ස් වල කතාව. ඔයා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලා ගන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. එහෙනම් සුබ දවසක්.